මම පිළිගන්නවා මගේ YouTube channel එකට ඔයගොල්ලෝව සාදරයෙන්. ඉතින් ඕගොල්ලෝ thumbnail එක දකිද්දිම දකින්න ඇති අද මම ගේන වීඩියෝ එක මොකක්ද කියලා. අද අපි මේ ඇවිල්ලා තියෙන්නේ කොරියාවේ තියෙන පාකිස්තානු කෑම තියෙන කඩේකට. බලමු මොනවද අපි කන්නේ. අද මේ වීඩියෝ එකෙන් මම ඕගොල්ලන්ට මොනවද ගේන්නේ කියලා. මෙතනින් තමයි අපිට කඩේ ඇතුළට යන්න තියෙන්නේ. හරි ඉතින් අපි ගිහිල්ලා බලමුකෝ කඩේ කොහොමද කියලා. ෆස්ට් ටයිම් තමයි යාළුවනේ අපි දැන් මේ කඩේට කන්න යන්නේ. ඔන්න යාළුවනේ දැන් ඉතින් ඕන් කඩේ ඇතුළට අපි ආවා. දැන් බලන්න ඉතින් අපි ආපු වෙලේ නම් කවුරුත් සෙනග ඇවිල්ලා හිටියේ නෑ. ඉතින් ඒ හින්දා නිදහසේ අපි කෑම කෑවා. මොකද දැන් ටිකක් රැ වෙලා හන්දා. දැන් ඉතින් මොනවා හරි කෑම ටිකක් ඕඩර් කරන්න තමයි අපි හදන්නේ. මේ මෙනු එක දැක්කම ඕගොල්ලන්ට හිතෙනවා ඇති අපි ආස කරන කෑම වර්ග ගොඩක් තිබ්බා. ඇපටයිටස් වර්ග කියන්නේ ඔය දැන් පීසා හැම තිබ්බා ඒ යටතේ. එතකොට කරි වර්ග ගන්නවා නම් වෙජිටේරියන් කෙනෙක්ට එහෙම වෙජිටේරියන් කරි, එතකොට රයිස්, නාසි කුරාන්, ඩ්‍රින්ක්ස් මොනවා හරි ගන්නවා නම් ඒ සොෆ්ට් ඩ්‍රින්ක්ස් කොට මෙතන සෙට් මෙනු එකක් තියෙන්නේ. මේ සෙට් මෙනු එකට බත් එකක්, එතකොට සාමාන්‍ය සමෝසා, කරි එකක් ඒ වගේ ඇඩ් වෙලා තිබ්බා. අපි සෙට් මෙනු එක නම් try කරේ නැහැ. දැන් මෙතන මේ ඕගොල්ලන්ට පේනවද මේ බුෆේ එකක් තියෙන්නේ. ලන්ච් එකේ මං හිතන්නේ බුෆේ එකක් මෙතන ඕපන් කරනවා ඇති. එන අයට කෑම කාලා යන්න. ඔන්න යාළුවනේ අපේ ඕඩර් කරපු කෑම ටික ආවා. මේ තියෙන්නේ හස්බන්ඩ් ඕඩර් කරපු බිරියානි එක. මං ඕඩර් කරේ නාසි ගුරාන් එකක්. එතකොට ඒ නාසි ගුරාන් එකට බිත්තර ඔම්ලට් එකක්, එතකොට මිරිස් වලින් හදපු චිලි සෝස් එකක් වගේ ඇවිල්ලා තිබ්බා. සැලඩ් එකක් ඇවිල්ලා තිබ්බා. හරි අපි try කරලා බලමු කෑම ටික. ඊට අමතරව අපිට තව මොනවා හරි try කරලා බලන්න හිතුනේ. හින්දා අපි නාන් රොටි දල් කරි එක්කුයි ගත්තා. හරි ඉස්සරහට කාලා බලමු කොහොමද මේ කෑම ටික කියලා. hey මේ හැන්දි අනේ අම්ම සැලඩ් ටිකක් මේක සැලඩ්ද? ඒ සැලඩ් එක රකා ඇති. චොක්කරක් නැද්ද? යා තියෙනවා. චොක්කර් බිරියානිද? අම්මා කන්නේ? තාත්තා? නේ? මේක නම් අදිටුද? දාගන්න වෙයි තමයි. මන්ද වහනද? ඔහේ පොඩක් කාලා බලන්න. මට බිරියානි ටිකක් දෙන්නකෝ. යාළුවනේ අපි නම් ඉතින් කෑම ටික කෑවා. කෑම ඇත්තටම රසට තිබ්බා. ලංකාවේ අපිට මේ වගේ කෑම ඉතින් ඇත්තටම ලංකාවේ කෑම වලට ළඟින් යන්නේ මේ කෑම තමයි. ඒ හින්දා ගොඩක් වටිනවා මේ කෑම අපිට මේ කොරියාවට අවිල්ලා කන්න තියෙන එක ගැන. ඉතින් එහෙනම් මං හිතනවා ඕගොල්ලෝ මාත් එක්ක අද මේ වීඩියෝ එක රස විඳින්න ඇති කියලා. ජින්ජුවට ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේ කඩේට අවිල්ලා බලන්න. මේ කෑම කඩේ කෑම කොහොමද කියලා ඇත්තටම රසයි. ඔන්න අපි දැන් කාලා යන්න තමයි හදන්නේ. දැන් ඉතින් කාලා අපි ගෙදර යන ගමන් ඉන්නේ. Medium? Medium. Tissue.
අපි දැන් ගෙදර යන්නයි හදන්නේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් මම ඔයගොල්ලෝ හම්බෙන්න එන්නම්. එතකම් පරිස්සමෙන් සතුටින් ඉන්න.